හායි අපි බලමු අද කොහොමද මගේ හොස්පිටල් බෑග් එක මම ලෑස්ති කරගත්තේ කියලා. ඉතින් මම සතිය 28 වෙනකොට හොස්පිටල් බෑග් එක ලෑස්ති කරගත්තා. මොකද මගේ තිබිච්ච අසනීප තත්ත්වයත් එක්ක කලින් බබාව ගන්න වෙයි කියලා කියපු නිසා ඉතින් මම එතනට දාගන්නවා පැනල් 5ක්. පැනල් 5ක් කියන්නේ මගේ හොස්පිටල් ලිස්ට් එකේ තිබ්බා පැනල් 10ක්. ඒ වගේම නැපි 50ක් 50ක් හෝ 50ට වැඩි කියලා තිබ්බේ. ඉතින් මම නැපි දාගත්තා 25ක් 25ක් හරි 24ක් දාගත්තා. බේබි ගවුන් 12ක් ගත්තා. ඉතින් මගේ බේබි ගවුන් නම් මං ගත්ත 12ම නිල් පාටින්. මොකද මට සතිය 20 වෙනකොට පුතෙක් කියපු නිසා මම භාගයක් රෙඩි කරගෙන තිබ්බේ. ඉතින් මං ආපහු රෝස පාටින් ගන්න ගියේ නැහැ. මොකද ඒවා ලොකු කාලයක් අඳන්න නැති නිසා. ඊට පස්සේ මම වෙනම බෑග් එකක් දාගත්ත ලේබර් රූම් බෑග් එක. ලේබර් රූම් බෑග් එකට එතනට මම දාගත්තේ පැනල් එකයි, නැපියයි, බේබි ගවුමයි, පෙකණි කටුව, පැනල් කිට් එක ඒ වගේ තමයි. ඊට පස්සේ ඒ වුණාට මගේ සීසර් එකට ගන්න කලින් දවසේ හවස 4ට විතර එයාලා තම්බන්න යවන්න ඉල්ලනවා බබාගේ ඔය බඩු ටික. එතකොට එයාලා ඉල්ලුවා පැනල් 3යි, නැපි 4යි, පැනල් කිට් එක තම්බන නිසා වූල් කිට් එක එපා කිව්වා. එතකොට ඒ වූල් කිට් එක පිච්චෙන්න බලනවා, රත් වෙන්න, උණු වෙන්න බලන නිසා පැනල් කිට් එකක් තමයි ඉල්ලුවේ. අනිත් දේවල් නම් ඔන්න ඔය බෝතලේ. ඉතින් ඔය බෝතලේ මොකද මගේ බබාව වෙනම දාපු නිසා එතකොට මට කිරි දොවල දෙන්න වුණා. ඒත් ඔය බෝතලේ මිස්ලා පාවිච්චි කරන්න එපා කියලා කිව්වා එයාලා මට කියලා. ඊට පස්සේ වීදුරු බෝතලයක් ගෙන්න ගත්තා. ඉතින් මං අවශ්‍ය වෙන එකක් නැහැ කියලා නිකමට ආසාවට වගේ තමයි චූටි බෝතලයක් අරගෙනද ගත්තේ ගෙනියන්න. ඒ වුණාට තම්බ පාවිච්චි කරන්න ඕන නිසා ඒක එපා කිව්වා. පස්සේ මං ගත්ත අලුත් චීත් 4යි, බෙඩ් ජැකට් 4යි, සුදු චීත්තේ සුදු බෙඩ් ජැකට් එකයි අනිවාර්යෙන් ගත්තා. මොකද මං C section එකකට තමයි යන්නේ. මොකද මගේ normal බබා ගන්න බැරි නිසා. ඒ වුණාට මට එතනදිත් සුදු බෙඩ් ජැකට් එකයි චීත්තේ අවශ්‍ය නැහැ. එහෙන් දෙන තම්බපු එකක් තමයි මගේ රෝහලේ දුන්නේ. එතකොට පරණ චීත්ත 3ක් ගත්තා. ඉතින් ඒකත් අවශ්‍ය වුණේ නැහැ ඇත්තටම. පරණ චීත්තයක් C section එකට යන්න කලින් ඒ වැඩ කරන කෙනෙක් ඉල්ලනවා ඇඳ රෙඩි කරලා තියන්න අපි ගෙනත් දාන්න කොට. ඒත් මම අලුත් චීත්තයක් තමයි දුන්නේ. ඉතින් අර ඇඳේ නිකන් දාන්න තමයි යාළුවා ඉල්ලන්නේ. ඊට පස්සේ ඉතින් මට අවශ්‍ය කරන දේවල් මම මේ වගේ කප් එකකට ලෑස්ති කරගත්තා. ওই රිබන් ඒවා අවශ්‍ය වුණෙත් නැහැ. මොකද අපිට කොණ්ඩේ ගොතලා රිබන් දාන්න කියලා එහෙම කිව්වේ නැහැ. ඉතින් ගොඩක් දේවල් ඉතින් අවශ්‍ය වුණේ. පෙකණි කට්ට උනත් මගේ පෙකණි කටුව මගේ රෝහලෙන් නම් අරගත්තේ නැහැ. එයාලා පෙකණි කටුවක් දාලා තිබ්බා. ඒකත් ඉතින් අනේ මන් දැක්ක ඒක රෝහල් වලට අනුව මේ දේවල් වෙනස් වෙනවා ඇති. ඉතින් මං ගියපු රෝහලේ එහෙම තමයි උනේ. සමහර හොස්පිටල් වල ඔය කූඩේ ගෙනියන්නත් බෑ කියනවා. ඉතින් මගේ රෝහලට නම් ගෙනියන්න පුළුවන් වුණා. සීනි, පිටි ඒ දේවල් ගේන්න හොස්පිටල් ලිස්ට් එකේම තියෙනවා. හැබැයි ඉතින් අවශ්‍ය වුණේ නැහැ තුන් වේලටම හොස්පිටල් එකකින් ඉතින් රස තේ එකක් දුන්න නිසා මම අමුතුවෙන් තේ හදන්න කරන්න ගියේ නැහැ. ඒ වුණාට මං කියන්නේ හොස්පිටල් ලිස්ට් එකක් දීලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම හොස්පිටල් ලිස්ට් එකේ තියෙන හැම
දෙයක්ම ගෙනියන්න. මොකද මම වුණත් දැන් ඔතන ඔයාලා දැක්කා මම මුලින්ම කිව්වා හොස්පිටල් ලිස්ට් එකේ මේ ප්‍රමාණයක් තිබ්බ නැපි සහ පැනල්. හැබැයි මං ගත්තේ ඒකින් භාග අනිත් ටික රෙඩි කරලා ගෙදර තියලා තමයි ගියේ. ඒ වුණාට මගේ බබාව වෙනම බේබි ICU දාපු නිසා ඉතින් මට ඇත්තටම ඒ දේවල් අවශ්‍ය වුණා. මට ටක් ගාලා ගෙදරින් ගෙන්න ගන්න වුණා. ඉතින් මේ මං කියන්නේ ඔයාලත් දැන් අර අපි හැම හිතුවට අවශ්‍ය වෙන එකක් නෑ මෙච්චර ප්‍රමාණයක් කියලා. හදිස්සියක් වුණොත් ඉතින් යාලා දන්න නිසා තමයි යාලා එහෙම ලිස්ට් එකක් දානවා ඇත්තේ. ඒ නිසා මම නම් කියන්නේ හැමදේම ගෙනියන්න කියලා. මම මේ ගෙනියන ටියුලප් බෑග් එකේ shopping bag එකේ ඉඳන්ම හොස්පිටල් ලිස්ට් එකේ තිබ්බා. ඉතින් මම හැමදේම ගෙනිච්චා. ඔය අම්මගේ තාත්තගේ ජාතික හැඳුනුම්පත් වල ඡායා පිටපත් ඒ දේවල් හැමදේම ගෙනිච්ච. මෙන්න මේ දේවල් හැමදේම මේ හොස්පිටල් ලිස්ට් එකේ තියෙච්ච බඩු තමයි මම මෙතන දාගන්නේ. ටිෂු පේපර්ස් උත් තිබ්බා අපේ ලිස්ට් එකට ගෙනියන්න. හැබැයි ඉතින් ඇත්තටම අවශ්‍ය වෙච්ච නැති අයිටම් ගොඩක් තිබ්බා. ඒ වුණාට මං කියන්නේ ඔයාලට අවශ්‍ය හැමදේම ගෙනියන්න. හොස්පිටල් ලිස්ට් එකේ තියෙන මෙන්න මේ වගේ බේසමක් පොඩි බේසමක් කියලා තිබ්බා. ඉතින් බේසමක්, සබන් පෙට්ටියක්, බබාට සබන් කැටයක්, බේබි සබන් කැටයක්, මේ දේවලුත් හොස්පිටල් ලිස්ට් එකට ඇඩ් වෙලා තිබ්බා. ඉතින් මම මේ දේවල් අරගෙන ගියා. ඉතින් මම අර කලින් පෙන්නපු උණ කටුව මෙන්න මේ බොක්ස් එකේ මම එහෙ ඔක්කොම තියෙන එකක් තමයි ගත්තේ. ඒකෙන් තමයි මම උණ කටුව වෙනම හොස්පිටල් ගෙනියන්න ගත්තේ. ඉතින් මම හිතනවා මේක මම ගත්තේ ජයකිරණෙන්. මේක වුණා 1860ක් වගේ මට මතක විදියට. ඒ ගානට එක මේ පාඩු නෑ. මම ඔය දැකලා තියෙනවා. ඕකේ ඔය මම අර පෙන්නපු නියපොතු කපන අර මැෂින් එක. ඒක 1800ටත් නිකන් FB එකේ එහෙම විකුණනවා මම දැකලා තියෙනවා. ඉතින් මේ වගේ මේ පැක් එකත් එක්කම ගත්තාම හරිම ලාභෙට ගන්න පුළුවනි. ඉතින් බයි එහෙනම් මගේ හොස්පිටල් ලිස්ට් එක හදාගත්තේ මම ওই විදියට තමයි. ආයෙ දවසක හම්බ වෙමු. ආදරෙන් පරිස්සමින් ඉන්න.